මහා සෑ රදුන්ගේ සෙවණේ වැව්දියවරේ සිසිලස මැද ලියවුණු හෙළයේ අභිමානය පරපුරෙන් පරපුරට රැකගත යුතු අපේ අනන්‍යතාවය සොයා යන ගමන රජරට පෞරාණික උරුමය. ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධ උරුමය පිළිබඳව කතා කරන විට මුල්ම ස්ථානයක් හිමිවන පූජනීය ස්ථානයක් වන්නේ අනුරාධපුර පුරාවස්තු නගරයේ පිහිටි තුපාරාමයය. ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු දාගැබ ලෙස සැලකෙන මෙය බුදුදහම මෙරට ස්ථාපිත වූ අවදියේම ආරම්භ වූ අතිශය වැදගත් ආගමික සංස්කෘතික හා රාජ්‍ය ඉතිහාසමය සංකේතයකි. තුපාරාමය යනු තුප දාගැබ ආරාම විහාර යන පද දෙකින් සැදුම්ලත් නාමයකි. එනම් දාගැබක් මධ්‍යයේ පවතින විහාර සංකීර්ණයක් යන අර්ථය එයට අයත් වේ. බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණීම. තුපාරාමයේ ඉතිහාසය අවබෝධ කර ගැනීමට මුලින්ම අවශ්‍ය වන්නේ බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ විමසුමකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව මෙරට ආගමික ඉතිහාසයේ හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස රජුය. ඔහු හා මහින්ද මහරහතන් වහන්සේ අතර වූ සංවාදයේ මිහින්තලයේදී සිදු වූ ධර්මදේශනාව එමගින් රජු බුදුදහම පිළිගැනීම මෙම සියල්ල ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ ආරම්භය සනිටුහමතල සිදුවීම වේ. මෙම නව ආගමික ව්‍යාපාරය සමාජයේ ස්ථාපිත කිරීම සඳහා පූජනීය ස්ථානයක් අවශ්‍ය වුණා. ඒ අනුව තුපාරාමය ඉදිකිරීමට තීරණය කෙරිණි. තුපාරාමය ඉදිකිරීම. තුපාරාමය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී. ඒ ඉදිකලේ දේවානම්පියතිස්ස රජු විසින්. ඉතිහාසයේ සඳහන් වන්නේ මෙය බුදුන් වහන්සේගේ දක්ෂිණ අකු ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිකල දාගැබක් බවයි. එම ධාතු මෙරට ගෙනාවේ අශෝක මහරජුගේ අනුග්‍රහයෙන් බව පුරාවෘත්තවල සඳහන් වේ. ඒ අනුව තුපාරාමය ශ්‍රී ලංකාවේ පළමු ධාතු ගර්භ ස්තූපය ලෙස සැලකේ. මෙය ආගමික වශයෙන් පමණක් නොව රාජ්‍යමය හා දේශපාලනික සම්බන්ධතා පිළිබඳ සාක්ෂියක්ද වේ. ගොඩනැගිලි ව්‍යුහය හා ශිල්ප ශෛලිය. තුපාරාම දාගැබ මුල් අවස්ථාවේදී බෙල්ලාකාරයේ ස්තූපයක් ලෙස නිර්මාණය වුණා බව පුරාවස්තු විද්‍යාඥයන් සඳහන් කරති. පසුකාලීනව එය විවිධ ආකාරවලින් ප්‍රතිසංස්කරණය කර ඇත. වටදාගේ සංකල්පය. තුපාරාමයේ වටා තිබූ විශේෂ ගොඩනැගිල්ලක් වන්නේ වටදාගයය. මෙය ශ්‍රී ලංකාවේ මුල් වටදාගේ ගොඩනැගිලි සංකල්පයේ ආරම්භය ලෙස සැලකේ. ගල්තීරු බේලි කිහිපයකින් වටා තිබූ වටදාගේ ව්‍යුහය දාගැබ ආරක්ෂා කිරීමත් භක්තිමතුන්ට වටා පූජා කිරීම පහසු කිරීමත් සඳහා නිර්මාණය වී ඇත. තුපාරාමයේ පිහිටා ඇත්තේ අනුරාධපුරය නගරයේය. අනුරාධපුරය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා ශ්‍රී ලංකාවේ රාජධානිය වූ නගරයකි. මෙම නගරය තුළ බෞද්ධ විහාර, දාගැබ, උද්‍යාන, ජල කළමනාකරණ පද්ධති ආදිය සමග අතිශය සංවර්ධිත නගර සංස්කෘතියක් පැවතී. තුපාරාමය රුවන්වැලිසෑය, ජේතවනාරාමය වැනි විශාල ස්තූප සමග එකතු වී අනුරාධපුරයේ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්විය. 5. විනාශ හා ප්‍රතිසංස්කරණ. ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ආක්‍රමණ, කාලගුණික හා ස්වභාවික හේතු නිසා තුපාරාමයක හානි සිදුවිය. විශේෂයෙන් දකුණු ඉන්දියානු ආක්‍රමණ කාලවලදී අනුරාධපුර නගරය විනාශයට පත්විය. එහෙත් පසුකාලීන රජවරුන් විසින් එය නැවත ප්‍රතිසංස්කරණය කර ඇත.
තූපාරාමයේ හමු වූ ශිලාලිපි, ගල් තීරු, ශිල්පකෘති, පුරාවස්තු භාණ්ඩ ආදිය ශ්‍රී ලංකාවේ මුල් බෞද්ධ කාලය පිළිබඳ තොරතුරු ලබා දෙයි. එය ශ්‍රී ලංකාවේ මුල්ම ස්තූප ගොඩනැගිලි සම්ප්‍රදායේ ආරම්භය නියෝජනය කරන නිසා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් වේ. 7. ආගමික හා සංස්කෘතික වැදගත්කම. තූපාරාමය අදටත් භක්තිමතුන්ගේ පූජනීය ස්ථානයකි. පොහෝ දිනවල සහ විශේෂ උත්සව අවස්ථාවල මෙහි විශාල ජනතාවක් පෙමිණේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ හැඳුනුම්පතේ කොටසක් ලෙස සැලකිය හැකිය. 8. ලෝක උරුමයක් ලෙස අනුරාධපුර පුරාවස්තු නගරය යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇත. ඒ අනුව තූපාරාමයද ලෝක උරුම වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ පළමු දාගැබ ලෙස පමණක් නොව බුදුදහම මෙරට ස්ථාපිත වීමේ සංකේතයක් ලෙසද රාජ්‍ය හා ආගමික සම්බන්ධතා පිළිබඳ සාක්ෂියක් ලෙසද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙසද විශේෂ තත්ත්වයක පවතී. අපේ ඉහළ ඉතිහාසයේ මෙවැනි සැඟවුණු තොරතුරු සහ පෞරාණික උරුමයන් පිළිබඳව තවත් බොහෝ දේ ඉදිරියටත් ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට සහ අපේ ඉතිහාසය ලෝකයට ගෙන යාමට දායක වීමට දැන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි අලුතින්ම එකතු කරන වීඩියෝ ඒවා නිකුත් වූ සැනින් දැනගැනීමට සීනුව බෙල් අයිකන් සලකුණත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මෙම වීඩියෝ එක වැදගත් කියලා ඔබ හිතනවා නම් ලයික් එකක් දාලා ඔබේ මිතුරන්ටත් මේ ෂෙයා කරන්න. ඔබේ අදහස් අපිට ඉතා වටිනවා. ඒ නිසා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තූපාරාම නැවතත් මෙවැනිම හරවත් වීඩියෝ වන්දේහං සිරසාසදා සුබ දවසක්. දක්ඛිනාංස ධාතුධරං සාරීරිකං නමම්යහං. මම තූපාරාම මහා චෛත්‍යය සිරසින් සදා වන්දනා කරමි.